කොහොමද ඕගොල්ලන්ට එහෙනම් සුබ දවසක් කියලා ආයිත් ඕගොල්ලෝ කට්ටියම පිළිගන්නවා අපේ මේ PC Game Hut YouTube channel එකට. අපි මේ දැනුම ඔයාට එදිනදා ජීවිතයේ අවශ්‍ය වන තොරතුරු අරන් එන මේ නාලිකාවෙන් ගේන තවත් අලුත් මලුත් brand new වීඩියෝ එකකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වීඩියෝස් හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, අඩුපාඩුවක් තියෙනවා නම් ඒක කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඔයාගෙන් ඉල්ලනවා. එහෙනම් අපි අද කතා කරමු කොහොමද ඔයාගේ පරණ ID එකක් නම් තියෙන්නේ. උදාහරණයකට ගත්තොත් ඔයාගේ V අකුර තියෙන සිංහල භාෂාවෙන් විතරක් තියෙන ID එකක් නම් තියෙන්නේ. ඔයා රට යන්න වගේ ඉන්නවනම් කොහොමද මේ ID එක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගන්නේ කියලා. ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එක ඒ කියන්නේ දැන් ඔයාගේ සිංහල ඉංග්‍රීසි දෙමළෙන් භාෂා තුනෙන්ම තියෙනවා නම් ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒත් ඔයාට ගන්න පුළුවන් මේක. හැබැයි ඔයාගේ සිංහල භාෂාවෙන් විතරයි නම් තියෙන්නේ. අර V අකුර තියෙන ඔයාගේ ෆොටෝ එකක් අර අපි ස්ටුඩියෝ එකෙන් ෆොටෝ එකක් අරන් ගියාම මේ ෆොටෝ එකම දාලා අර කහපාට ID එක ගොඩක් වෙලාවට 2001 වගේ කාලේ වෙනකන් වගේ කට්ටියට තමයි මේ ID එක හම්බුනේ. අන්නේ ID එක ඔයාට රට යන්න හරි මොකක් හරි ඔයාගේ ගොඩක් වෙලාවට විදේශ මේ භාවිතය සඳහා තමයි මෙහෙම අවශ්‍ය වෙන්නේ. මේ ID එක කොහොමද විදේශගත වෙලා භාවිතා කරන්න පුළුවන් විදිහට ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න කියලා තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ. හරි. එතකොට ඔයාට මේ ID එක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගන්න ඔයාට මෙන්න මේ විදිහට වෙබ් එකට යන්න පුළුවන් drp.gov.lk කියන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට මේ වෙබ් අඩවියට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන වම් අත පැත්තේ තියෙන පොඩි ඉරි කෑලි තුනක් ඒක ක්ලික් කරලා ඒකේ තියෙනවා වෙනත් සේවා කියලා. මෙන්න මේ වෙනත් සේවා කියන තැනට ගිහිල්ලා එතන තියෙනවා ජාතික හැඳුනුම්පත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම. මුලින්ම තියෙන්නේ මේක. මෙතන තියෙනවා කොහොමද ඔයාගේ මේ ID එක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගන්න කියලා. ඔයාගේ ID එකත් එක්ක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරපු ලිපියක් ඔයාට හම්බ වෙනවා. ඒක කරගන්නේ කොහොමද කියලා තමයි මෙතන තියෙන්නේ. ජාතික හැඳුනුම්පත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම. හොඳට අහගන්න ඔයාට හරිම ලේසි මේක කරගන්න. හරිද? පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්වල තොරතුරු තහවුරු කරමින් ජාතික හැඳුනුම්පතෙහි ඉංග්‍රීසි භාෂා පරිවර්තන පිටපතක් ජාතික හැඳුනුම්පතේ හිමිකරු විසින් ඉල්ලා සිටින අවස්ථාවකදී ජාතික හැඳුනුම්පතේ තොරතුරු ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා ලබලා දෙනවා. ඔයා ඉල්ලලා හිටියොත් ඔයාට මේක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා ලබලා දෙනවා. හරි. එතකොට ජාතික හැඳුනුම්පත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගන්න ඔයා දෙන්න ඕන ලිපි ලේඛන. ජාතික හැඳුනුම්පත දෙන්න ඕනේ paludu නොවිච්ච පැහැදිලි ජාතික හැඳුනුම්පත දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ එක කැඩිලා නම් ෆොටෝ එක පේන්නේ නැත්නම් එහෙම බෑ. පැහැදිලිව පේන ඔයාගේ ID එක දෙන්න ඕනේ. මේක හොඳට මතක තියාගන්න. paludu නොවු පැහැදිලි ජාතික හැඳුනුම්පතක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම ජාතික හැඳුනුම්පතේ අන්තර්ගත තොරතුරු සටහන් කරන ලද ආකෘති පත්‍රය ඇප්ලිකේෂන් එක. මේක ඔයාට මේ ලින්ක් එක මේ ආකෘති පත්‍රය කියලා කහ පාටින් තියෙන එක ක්ලික් කළොත් ඔයාට ඒක බලා ගන්න පුළුවන්. මෙන්න තියෙනවා ඇප්ලිකේෂන් එක. හරි. පොඩි වෙලාවක් යයි මේ තියෙන්නේ. මේක ඒ විදිහට ඔයාට පුරවලා අරගෙන යන්න පුළුවන්. හරි. ඊට පස්සේ ජාතික හැඳුනුම්පත ආකෘති පත්‍රය මම ඔයාලට ඒක ගන්න විදිහ කිව්වා. මම මේකත් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය කොහෙද තියෙන්නේ? බත්තර මුල්ලේ. සුහුරුපායේ බත්තර මුල්ලේ තමයි තියෙන්නේ. මේ පාස්පෝර්ට් ඔෆිස් එකත් එක්ක එක ළඟ. එතන සරප් කියලා කවුන්ටරයක් තියෙනවා. ඒකට රුපියල් 2000ක ගාස්තුවක් ගෙවලාගත් කුයිතාන්සියත් ඔයා දෙන්න ඕනේ. මෙන්න මේ කියන ඩොකියුමන්ට් තුන තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය බත්තර මුල්ලේ 9 වන මහල B අංශය මගිනුයි සියලුම පළාත් කාර්යාල. දකුණ කියන්නේ ගාල්ල, වයඹ කියන්නේ කුරුණෑගල, උතුර කියන්නේ වවුනියාව, නැගෙනහිර කියන්නේ මඩකලපුව. මගින් ජාතික හැඳුනුම්පත ඉංග්‍රීසි භාෂාවට ඔයාට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ සඳහා ජාතික හැඳුනුම්පත හිමිකරු. ඒ කියන්නේ ඔයා නම් ID එකේ අයිතිකාරයා. ඔයා අනිවාර්යයෙන්ම එන්න ඕනේ.
හැබැයි මොකක් හරි විශේෂ හේතුවක් නිසා ඔයාට එන්න බැරි නම් ඔයාගේ අම්මට, ඔයාගේ තාත්තට, ඔයාගේ බිරිඳට හෝ සැමියාට, කාන්තාවක් නම් සැමියා, පුරුෂයෙක් නම් බිරිඳ හෝ සහෝදර සහෝදරියන් හෝ නීත්‍යානුකූලව නීත්‍යානුකූල භාරකරුට ඔයාගේ පදිංචියට අදාළ ග්‍රාම නිලධාරි මහත්තයාගෙන් තහවුරු කරන ලද බලය පැවරීමේ ආකෘති පත්‍රයක් ඉදිරිපත් කළා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන ලිපිය ගන්න පුළුවන්. මොකක්ම හරි විශේෂ හේතුවක් හින්දා ඔයාට යන්න බැරි නම් බලය පැවරීමේ ආකෘතියක් ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කියන අය විතරයි. අම්මා තාත්තා, කාලත්‍රයා, සහෝදර සහෝදරියන් හෝ නීත්‍යානුකූල භාරකරු. මෙන්න මේගොල්ලන්ට මේක දීලා මගින් තහවුරු කරන ලද ආකෘති පත්‍රය ගන්න පුළුවන්. මේ බලය පැවරීමේ ආකෘති පත්‍රය කියන එකත් ඔයාට මෙන්න මේ කහපාට ලින්ක් එක ක්ලික් කරලා බලන්න පුළුවන්. මෙන්න තියෙනවා ඒ ආකෘතිය. ඔයාගේ නම, ඔයාගේ ID අංකය, ඔයා බලය පවරන්නේ කාටද, ඔයාගේ එයත් අතර තියෙන ඥාතිත්වය, ඔයාගේ මේ ඩොකියුමන්ට් එක අරන් එන කෙනාගේ ID නම්බරේ, ඊට පස්සේ ඔයාගේ නම, ඊට පස්සේ අදාළ ප්‍රාදේශීය යන කාර්යාලය මෙයාට බලය පවරනවා කියන එක. ඊට පස්සේ ඔයා අස්සම් කරන්න ඕනේ දවස දාලා ග්‍රාම සේවක මහත්තයා අස්සම් කරන්න ඕනේ. මේක අරන් ගිහිල්ලා ඔයාට කරගන්න පුළුවන්. ඔන්න ඔය කියන ඩොකියුමන්ට් ටික අරගෙන ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ V අකුර තියෙන සිංහල භාෂාවෙන් විතරක් තියෙන. එහෙම නැත්නම් සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවලින් විතරක්, සිංහල හෝ දෙමළ භාෂාවෙන්, සමාවෙන්න මේ සිංහල ඉංග්‍රීසි නෙමෙයි, සිංහල දෙමළ භාෂාවලින් තියෙන ඔයාගේ ID එක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරපු ලිපිය ලබා ගන්න පුළුවන්. එතකොට මේක ඔයාට ID එකම ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා තමයි තියෙන්නේ. ඒකේ තියෙන හැම විස්තරයක්ම. එතකොට ඔයාට විදේශ රටකට යනවා නම් ඔයාගේ සිංහල ID එකත් එක්ක මේක අරගෙන ගියා නම් මේක ඊටාම පහසුවෙන් ඔයාට භාවිතා කරන්න පුළුවන්. එතකොට දැන් ඔයාට හොඳටම පැහැදිලි කොහොමද ඔයාට දැන් V අකුර තියෙන කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මට ID එකක් අලුතෙන්ම හදන්න ඕනේද? අලුතෙන්ම හදන්න නම් පුළුවන් එකයි මගේ ID එක එතකොට ඉංග්‍රීසියට මට සංශෝධනය කරගන්න වෙනවද? එහෙම නැත්නම් මට ID එක අලුතෙන්ම ආයි හදන්න වෙනවද? අලුතෙන් හදන්න බැහැ. නමුත් තව ඉංග්‍රීසියට අලුත් එකක් නැහැ. ඔයාට මෙන්න මේ කියන පහසු ක්‍රමයට පුළුවන් ඔයාගේ ID එක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා ඒ ලිපිය ගන්න. මං හිතනවා මම මේ පොඩි වෙලාවක් තුළ ඔයාට මේ කියපු දේ හොඳට පැහැදිලි වුණා කියලා. ඩොකියුමන්ට් ටික මෙතන තියෙනවා. මෙන්න මේ කියන ඩොකියුමන්ට් තුන තමයි අරගෙන යන්න ඕනේ. එතකොට මං හිතනවා මේක ඔයාට ඇත්තටම ගොඩක් පැහැදිලි වෙන්නේ නැති කියලා. මං හිතනවා මේක ඔයාට ගොඩක් වටී කියලා ඉස්සරහට ඒ කියන්නේ දැන් ඔයාට මේ වගේ දෙයකදී දැන් ඔයාට ID එක කොහොමද ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්නේ? මේ පොඩි වෙලාවක් ඇතුළත මං ඔයාට අරගෙන ආවා කොහොමද ඔයාගේ ID එක පරිවර්තනය කරගන්නේ කියලා. හරි, මම මේක ඔයාට පොඩි වෙලාවකින් තමයි කියලා දුන්නේ. ඔයාට මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මං ඔයාට මේකට ඉක්මනට මොකද්ද කරන්න ඕනේ, කොහොමද කරන්න ඕනේ කියන විස්තර ලබා දෙන්නම්. ඒ වගේම ඔයාට මං පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අංක ටිකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට ඔයාට ඒ අංක ටිකත් බලලා ඒවටත් කතා කරලා වැඩිදුර ඉන්ෆර්මේෂන් ගන්නත් පුළුවන්. මේ ඩොකියුමන්ට් ටිකයි මේ ඉන්ෆර්මේෂන් ටික තමයි ඕනේ. මේ ටික අරගෙන ඔයාට පුළුවන් ඔයාගේ ID එක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගන්න. එහෙනම් මේ පොඩි වෙලාව ඇතුළත අරන් ආපු මේ වීඩියෝ එක හොඳයි නම් අර කලින් මුල මතක් කළා වගේ අනිත් අයට බලන්න ෂෙයා කරන්න. සබස්ක්‍රයිබ් කරපු නැති අලුත් කෙනෙක් නම් සබස්ක්‍රයිබ් කරන්න. අනිත් අයට බලන්නත් වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ තව ගොඩක් වටින ඔයාට අවශ්‍ය වෙන වීඩියෝ එකක් අරගෙන ආයිත් ඔයා ගාවට එනකම් අදට ගිහිල්ලා එන්න. ඔයාට සුබ දවසක්. ජය වේවා.